වෙල්කම් ටු ටෙක්විස් හබ්. අදත් අපි අලුත් වීඩියෝ එකක් තමයි අරන් ගෙනලා තියෙන්නේ e-money සම්බන්ධව. මේක ඔයාලා හැමෝම දන්න සයිට් එකක්. Fiverr වගේම හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන් සයිට් එකක්. ඒ වගේම තමන්ගේ ස්කිල් එක සෙල් කරලා ඔයාලට පොන්ද ඉන්කම් එක සයිඩ් ඉන්කම් එකක් වගේම මේන් ඉන්කම් එකක් ගන්න පුළුවන් සයිට් එකක්. අද අපි මේ කතා කරන්න හදන්නේ ෆ්‍රීලාන්සර් කියන සයිට් එක ගැන. මේක ඔයාලා හැමෝම අහලත් ඇති. එහෙනම් මේ වීඩියෝ එකෙන් අද අපි ඔයාලට කියලා දෙනවා හරියටම කොහොමද මේක account එකක් create කරගන්නේ කියලා. ඊට කලින් කියන්න ඕන දැන් අපිව subscribe කරලා අපිට join වෙන්න කියලා. එහෙනම් අපි දැන් යන් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් ඉන්න. හොඳයි එහෙනම් අපි දැන් browser එක open කරලා search කරලා මෙන්න මේ විදිහට search කරලා බලමු freelancer කියලා. මෙන්න මේ විදිහට උඩින් මෙන link එක click කරන්න. ඒ වගේම මම description එකේ link එක දාලා තියන්නම්. ඔයාලට මේකට එතකොට ලේසියෙම register වෙන්න පුළුවන්. මෙන්න මෙතන sign up කියලා තියෙනවා. අපි ඒ sign up කියන එක click කරමු. හොඳයි එහෙනම් මෙතන ඔයාලගේ first name එක, ඒ වගේම last name එක වගේම ඔයාලගේ වැඩ කරන email address එක දෙන්න. ඒ වගේම ඔයාලා මෙතෙන්ද හොඳ strong password එකක් දෙන්න. ඒ කියන්නේ මෙහෙම capital simple mix කරලා හොඳ strong password එකක් දෙන්න. හොඳයි මේ විදිහට අපි last name එක ගාගමු. ඊළඟට අපි email එක type කරගමු. මෙතන ඔයාලගේ active තියෙන ඒ වගේම වැඩ කරන email address එක තමයි දෙන්න ඕනේ. මේ විදිහට type කරලා අපි මෙතෙන්ද හොඳ strong password එකක් දාමු. ඒ කියන්නේ මෙහෙමයි. example එකක දෙන්න මෙහෙමයි. ඔයාලගේ first letter එක එක්ක capital කරන්න. නැත්නම් ඔයාලා මොනවා හරි number set කරන්න. at හරි ඒ වගේ මොනවා හරි symbol set කරන්න. ඒ වගේ කරලා strong password එකක් දෙන්න. ඒ වගේම මෙතෙන්ද ඔයාලා username එකක් දෙන්න ඕනේ. මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඔයාලා මොකක් හරි project එකක් පටන් ගත්තී. ඒක නිසා ඔයාලා හොඳ username එකක් දෙන්න මෙතෙන්ද. මෙතන වෙන මේ username එක දාන්න බෑ කියලා මෙතනින් ඔයාලගේ suggest කරලා තිනවා usernames වගේක්. ඔයාලා ඕන එකකින් එකක් click කරලා next කරන්න. මෙතන ඔයාලා දෙන්න I want to work කියන එක. ඔයාලා කාවාරි මේකෙන් hire කරනවා නම් I want to hire කියන එක තමයි දෙන්න ඕනේ. අපි මෙතන work කරන්න නිසා I want to work කියන එක දෙන්න. හොඳයි. මෙතන ඔයාලගේ අහන මොනවාද ඔයාලට තියෙන skills කියලා. අපි මෙතන සරලම skills වගේ දෙමු. මේවා ඇත්තේ නෙවෙයි. ඒත් අපි මේ වෙලාවේ හැටියට සරලම ස්කිල්ස් ටික මෙතනින් අපි සිලෙක්ට් කරමු. copywriting එක ඕන එක්කෙනෙක්ට පුළුවන් නේ. මේක ඔයාලට ස්කිල් එකක් නැතුව වුණත් කරන්න පුළුවන් copywriting කියන එක. ඒ වගේම research writing ඒ කියන්නේ මොකක් හරි දෙයක් ගැන research කරලා writing කරන එක. translation, editing ඔය වගේ ගොඩක් මෙතන තියෙනවා ඔයාලට skills. PDF ඔයාලට පේනවාද මෙතන ගොඩක් තියෙනවා. e-book, content creation, content creator, script writing ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. අපි මෙතනින් ටිකක් සිලෙක්ට් කරගමු. මේ විදිහට logo design ඔය වගේ ගොඩාක් skills තියෙනවා. ඔයාලට පුළුවන් දෙයක් ඒ වගේම ඔයාලට ලේසියෙන් කරගන්න පුළුවන් skills ටික ඔයාලට ගොඩක්ම experience තියෙන skills ටික මෙතනින් search කරන්න. ඊට පස්සේ ඔයාලා next කරලා මෙතන ඔයාලගේ Facebook account link කරන්න පුළුවන්. ඒ වගේම LinkedIn account එකක් link කරන්න පුළුවන්. ඒවත් ඔයාලට තියෙනවා නම් link කරන්න. ඒ වගේම මෙතනින් ඔයාගේ profile picture එක add කරගන්නත් පුළුවන්. අපි ඒවා පස්සේ add කරගමු. මෙතන ඔයාගේ small description එක තමයි මෙතන දෙන්න ඕනේ. ඒ වගේම ඔයාගෙන පොඩි සරල හැඳින්වීමක් තමයි මේ කොටු දෙකේ ඔයාලට දාන්න තියෙන්නේ. මේක ඔයාලට ලේසියෙන් කරගන්න පුළුවන්. chat GPT එකට කිව්වනම් chat GPT එකට කියන්න ඔයා graphic designer කෙනෙක් නම් ඔයා කියන්න I am a graphic designer. එතකොට මෙයා description එකක් අපිට දෙනවා. give me a description කියලා පොඩි ඔය simple විදිහට type ලොකුවට English ඕනේ. simple විදිහට type කරා නම් ඔයාලට chat GPT එකෙන් පොඩි description එකක් දෙනවා. ඒ වගේම ඔයාලා දකින්න ඊට පහළ තිබ්බ ඒක ටිකක් ලොකු description එකක් දාන්න ඕනේ. ඔයාලා ඒකටත් මොකක් හරි ඒ කියන්නේ chat GPT එකෙන් type කරන්න. ඒ වගේ chat GPT විතර නෙවෙයි දැන් තියෙනවා තව Gemini කියලා එකක්. ඒකෙත් ඔයාලට ඕන search කරන්න පුළුවන්. ඊට පස්සේ search කරලා next කරලා මෙතන ඔයාලට
ලැන්ග්වේජ් එක අහනවා. ලැන්ග්වේජ් එකයි බර්ත්ඩේ එකයි. ඒ දෙක හරියට දාලා next කරලා මෙතනින් ඔයාලගේ email verification එක තමයි ඊළඟට අහන්නේ. මෙතනින් පේනද ඔයාලගේ email එකට verification link එකක් ඇවිල්ලා දිනවා. මෙදින් verify your email අන්න එක click කරලා එතකොට වැටෙනවා ඔයාලගේ email එක verified කියලා. ඊට පස්සේ next කරන්න. ඊට පස්සේ ඔයාලගේ payment methods add කරන්න තියෙනවා. මෙතන ඔයාලා debit card හරි credit card එකක් හරි add කරන්නත් පුළුවන්. මම නම් කියන්නේ ඔයාලා අනිවාර්යෙන් PayPal account එකක් create කරලා PayPal account එකම add කරගන්න. එතකොට ඇත්තට මේකේ safety එක අතිනුත් ඒක හොඳයි. නැත්තම් ඔයාලා මේ වගේ දේවල් වලට ඔයාලගේ debit card එක add කරනවා නම් ඔයාලා වෙනම card එකක් හදලා තියාගන්න. ඔයාලගේ සල්ලි තියෙන ගොඩක් තියෙන account add කරන්න එපා. normal account එකක් add කරන්න. නැත්තම් ඔයාලා PayPal account එකක් create කළා. ඒ කියන්නේ PayPal account එක ලංකාවට support නැහැ. අපි පිලිපීන් විදියට තමයි PayPal account එක සාමාන්‍යයෙන් create කරන්නේ. මම ඒක ඔයාලට ඊළඟ ඒ කියන්නේ වෙන වීඩියෝ එකකින් මම ඔයාලට කොහොමද PayPal account එක create කරන්න කියලා මම කියලා දෙන්නම්. හොඳයි නේ මේ විදිහට තමයි freelancer කියන site එකේ ප්‍රධානම interface එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන එක එක project දාලා දිනවා. ඒ වගේම ඔයාලගේ email address එක verify කරලා කියලා පෙන්නනවා මෙතනින්. මේක තමයි ප්‍රධානම interface එක. මෙතනින් ඔයාලගේ profile එක ඕනනම් ඔයාලට බලන්න පුළුවන්. මේක තමයි ඔයාලා හදලා තියෙන profile එක. මෙතනින් පේනද ඔයාලා දාපු description එහෙම ඔක්කොම ටික පෙන්නනවා. මේ වගේ මෙතනින් පෙන්නනවා ඔයාලට job එකක් කරොත් review එහෙම ඔක්කොම ටික පෙන්නනවා. Fiverr වගේම තමයි. මෙතනින් ඔයාලගේ income එකත් පෙන්නනවා. දැන් පෙන්නනවා 0 කියලා තමයි වැටලා තියෙන USDT. හොඳයි අපි එන payment method වලට ගිහිල්ලා බලමු කොහොමද වැටෙන්නේ කියලා ආයෙත්. නෑ අපි ඔන්න මෙතනින් තමයි ඔයාලගේ notification ටික පෙන්නන්නේ. ඒ වගේම මෙතන යට messages කියලා ඔයාලට messages මොනවාරි එවලා දෙනවා නම් ඒවත් පෙන්නනවා. මේ වගේ ගොඩක් දේවල් මෙතන පෙන්නනවා. ඔයාලා කියන ඔයාලට project එකක් ඔයාලට ආවොත් ඔයාලට notification එක නේ. ඒ වගේම mobile application එකකුත් තියෙනවා freelancer එක. ඒ app එක download කරලා ඔයාලා මේ email ගහලා register වුණා නම් ඔයාලට හරියටම මේකෙන් notification එනවා. මෙතනින් ඔයාලගේ personal details තමයි දාන්න තියෙන්නේ. මේව ඇත්තටම කියලා දෙන්න ඕන දේවල් නෙමෙයි. මේ ඔයාලා මගේ videos මුලින්ද බලනවා මේ වගේ zip code එකම හොයාගන්න කොහොමද කියන එකේ ඉඳන් ඔයාලා දන්නවා හැමදේම. මේ settings මොකුත් වෙනස් කරන්න එපා ඔයාලා. මේ ටික මෙහෙම තියන්න. මෙතනින් තමයි ඔයාලගේ payment methods add කරගන්න තියෙන්නේ. මම කලින් කිව්වා වගේ ඔයාලා PayPal add කරගන්න. PayPal account එක create කරගන්න කොහොමද කියලා දන්නේ නැත්නම් ඔයාලා comment එකක් දාලා තියන්න. මම ඊළඟ වීඩියෝ එක අරන් එන්න කොහොමද හරියටම පිලිපීන address දාලා PayPal account එක create කරගන්නේ කියලා. ඉතින් ඔන්න ඔහම තමයි freelancer කියන site එක ගැන සරලවම විදිහට මම කියලා දුන්නේ. මේ වීඩියෝ එක මුලින් ඉඳලා බලන් හිටනම් ඔයාලට තේරෙන්නේ නැති කොහොමද හරියටම account එක create කරගන්නේ කියලා. ඉතින් එනම් freelancer ගැන ආයේ ඊළඟ වීඩියෝ එකක් මම අරන් එන්න. එතකන් එන ගිහින් එන්න සුබ දවසක් හැමෝටම.